මෙයිජී සමයේදී ජීවත් වූ ජපන් සේන් ගුරුවරයෙකු වූ නාන් ඉන් හමුවත විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා. එසේ එතුමා පැමිණියේ සේන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනීමේ අරමුණ ඇතිවයි. නානින් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා. එතුමා තේ පිළියෙල කර තේ වත්කරගෙන ගියා. තේ කෝප්පය උතුරා යන්නට පටන්ගත්තා. මේ දෙස තවදුරටත් බලා සිටීම ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ. තේ කෝප්පය තේවලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැනෙද? ඊට පිළිතුරු වශයෙන් සේන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ. මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත් ඔබතුමාගේ යම් යම් මතවලින් අදහස්වලින් ඔළුව පුරවාගෙන ඉන්නේ. දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා. ඔබත් ඔබේ හිස්කුහරය හිස්කරගන්ට වෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිට උදව්වක් කරගෙන යමු.